මට ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අන්න සුලව් ස්ටෝරි channel එකෙන් ආය අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි මම අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ අද වීඩියෝ එක මොකක් කියලාද? අද වීඩියෝ එකෙන් අපි යනවා මයුරපති කෝවිලට. ඉතින් අද වීඩියෝ එකත් ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එක subscribe කරලම වීඩියෝ එක බලන්න කියලා ඔයාලට මතක් කරනවා. ඉතින් එහෙනම් අපි යමු මයුරපති කෝවිලට. මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් අපි මේ ගමන ගියේ මේ ළඟදී තිබ්බ තයිපොංගල් දවසේ. ඉතින් අපිට හිතුණා තයිපොංගල් දවසේ ඒකටම හරියන තැනකට ගිහිල්ලා චුට්ටක් බලන්න මොනවාද එදාට තියෙන ස්පෙෂල් දේවල් කියලා. මම එහෙම කලින් කෝවිලකට ගිහින් තිබුණෙත් නැහැ. එහෙම ස්පෙෂල් දවසක කට්ටිය ඉන්න වෙලාවක ඇත්තටම ගිහින් තිබුණේ නැහැ. ඒත් මම මේ කෝවිලට යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. වීඩියෝස් වල මේ කෝවිලේ විස්තර දැක්කට පස්සේ ඇත්තටම යන්න ආස හිතලා තිබුණේ. හැබැයි මට හිතුණේ යන්න දෙනවද දන්නෙත් නැහැ කියලා ඇතුළට. කොහොම වුණත් කියලා අපි ගියා ඉතින් බලන්න. මේ මයුරපති කෝවිල තියෙන්නේ හැව්ලොක් සිටි එකට එහා පැත්තේ. ඉතින් ඔයාලා ගිහින් නැත්නම් ඔයාලත් ගිහිල්ලා බලන්න එක දවසක් හරි. එතන හරිම ලස්සනයි. දැන් අන්න මේ වෙලාවේ තමයි කෝවිල ඇරියේ පූජාවට එතකන් කට්ටිය එළිය තමයි හිටියේ. ඉතින් මට හිතුණා මල් චුට්ටක් අරගෙන මගේ කොණ්ඩේ ගහගන්න කල්චරයකට හරියන්න. ඉතින් ඒකට මම දන්නෙත් නෑ එතනින් කොහොමද ඉල්ලන්නේ මොන මල්ද ඉල්ලන්නේ කියලා. කොහොම හරි අපේ අංකල්ගෙන් අහලා මල් ටිකක් අරගෙන ඔලුව දාගත්තා. එදා ගොඩක් කට්ටිය හිටියා එතන. එයාලා ඒ වෙලාවේ සූදානම් වුණේ 5:00 පූජාවට. ඉතින් පූජාව බලලා යන්නත් එක්ක අපි ටිකක් වෙලා හිටියා. හැබැයි කෝවිල ඇතුලේ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ එයාලා. ඒක නිසා මම වීඩියෝ කරන්න ගියෙත් නැහැ. එම ඕනේ නැහැ එයාලට එයාලගේ මේකට රෙස්පෙක්ට් කරන්න ඕන නිසා මම වීඩියෝ කරේ නැහැ. ඉතින් ඇත්තට මේ කෝවිල ඇතුළ මාරම ලස්සනයි. ඒක අතකින් මේ විදිහට වීඩියෝ කරන්න දෙන්නේ නැති එකත් හොඳයි. එතකොට මේ දේවල් ප්‍රොටෙක්ට් වෙලා ඒ විදිහට තියෙන්නේ. මම ගොඩාක් ඒ විදිහ ඓතිහාසික ස්ථාන ඒ වගේ තැන්වල දැකලා තියෙනවා ෆොටෝස් ගන්න එපා කියලා. හැබැයි අපේ කට්ටිය කරන්නේ ගිහිල්ලා හොරෙන් ෆොටෝස් ගන්න එකනේ. අපි ඇත්තට මේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ දේවල් ඒ විදිහට කැප්චර් කරගෙන ඇවිල්ලා පිටට පෙන්නන එක නෙවෙයි හරි දේ. ඒ දේවල් ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙන්න දෙන්න ඕන එක. ඉතින් මම ඕගොල්ලන්ට මතක් කරනවා කොහේ හරි මේ විදිහේ ඡායාරූප ගැනීම තහනම් කියලා තියෙන තැනක ෆොටෝස් ගන්න යන්න එපා. ඒ දේවල් ඒ වෙලාවට ඇස් දෙකෙන් දැකලා ඔයාලා ඒක විඳලා එන්න. ඒක තමයි හරි දේ කියලා තමයි මට නම් හිතෙන්නේ. බලන්නකෝ මේ කෝවිල ඇතුළ හරිම ලස්සනයි. ඉතින් මෙතනට අඳගෙන යන්න ඕනේ දිගට. ඒ වගේ ඒගොල්ලන් හදාගත්තු කල්චර් එකට හරියන හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා එතන. ඒ වගේ විදියට හැඩ ගැහිලා හැමෝම එතනට යනකොට ඒක හරිම ලස්සනයි. පූජාව පටන් ගන්නකම් බලාගෙන ඉඳලා පූජාවටත් ටිකක් වෙලා ඉඳලා අපි ඉතින් එන්නවා. ඊට පස්සේ අපි තීරණය කරා තයිපොංගල් දවසටම හරියන්න තමිල් කැම් තියෙන තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ඒ පැත්තේ රස විඳලා යන්න. ඒකට අපි ගියේ කොහෙද කියලා දන්නවද? බලන්නකෝ අපි කොහෙටද යන්නේ කියලා. අපි ආවා ගුරුදාසයි කියන ඉන්දියන් රෙස්ටරන්ට් එකට.
මෙතන හරිම ලස්සනයි. ඉන්දියන් වයිබ් එකටම හරියන්න මෙතන දාලා තියෙනවා. අපි මේකට කලිනුත් එක දවසක් මෙහෙට ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙහෙම එළියේ තැනක් හදලා තිබුණ නැහැ ඒ වෙනකොට. ඉතින් අපි මෙතන වාඩි වෙලා ඉන්දියන් කෑම එක රස බලන්න යන්නේ. ඇත්තටම මෙතන කෑම හරිම රසයි. ඒක කියන්න ඕනේ. ඔයාලත් වෙලාවක ඇවිල්ලා කාලේ යන්න. මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. මං හරියටම තියෙන තැන නම් කියන්න දන්නේ නැහැ. ඔයගොල්ලෝ මැප් එකෙන් බලාගෙන ඇවිල්ලා යන්න. මේ රෙස්ටොරන්ට් එකේ නම ගුරුදෝසයි. මම ඉන්දියන් කෑම වලට පෞද්ගලිකව ගොඩක් ආස කෙනෙක්. ඒකින්ද මට නම් කොච්චර කෑවත් එපා වෙන්නේ නැහැ. මම නම් හිතාගෙන ආවේ ආය දවසක යන්න ඕනි කියලා එතනට. ඔන්න ඔය විදිහට තමයි අපි කාලේ ඉවර වුණේ. කාලේ ඉවර වෙලා අපි දැන් ඉතින් මේකට ගන්න බැරුව ටිකක් වෙලා හිටියත් එක්ක. කොහොම හරි රාත් 3. දැන් ඉතින් ගෙදර යන්න තමයි හදන්නේ. ඔය විදිහට තමයි තයි පොංගල් දවස ඉවර වුණේ. ඉතින් එහෙනම් මම වීඩියෝ එක මෙතන ඉවර කරන්න යන්නේ. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකම් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. අමතක නොකර මගේ channel එක subscribe කරලා ඉස්සරහටත් මගේ මේ videos බලන්න කියලා මම ඔයගලන්ට ආදරයෙන් ආරාධනා කරනවා. ඉතින් එහෙනම් මතකද subscribe කරලා තියාගන්න සුලෝ ස්ටෝරි channel එක. එහෙනම් ගිහින් යන්න හැමෝටම bye bye.